ගුඩ් මෝනිින් හැමෝටම මම මලින්ද ලක්ෂාන් මම මේ වීඩියෝ එක කරන්නේ නිවසීලන් ඩනීඩන් කියන නගරේ ඉඳලා එතරම මට මම වීඩියෝ කරන්නේ ලංකාවේ ස්ටුඩන්ට්ලට කියන්නේ නිවසීලන්ඩ් වගේ රටකට මයිග්‍රේට් කරන්න ස්ටුඩන්ට්ලට ස්පෙෂල් පණිවිඩයක් කියන්න මට කියන්න ඕන දේ තමයි මම මෙහෙට ආවේ ඔටාගෝ පොලිටෙක්නික් කියන කැම්පස් එකට කල්නරි ආර්ට්ස් බැචලර් එකක් කරන්න. ඉතින් මම මෙහෙට එන්න වැඩ කරේ ඔන් ටාගට් එඩියුකේෂන් කියන ඒජන්සි එකත් එක්ක. ඉතින් මට කියන්න ඕන දේ තමයි ලංකාවෙන් ස්ටුඩන්ට් කෙනෙක් ඒජන්සි එකක් තෝරගන්න ඉන්නවා නම් නිව්සීලන්ඩ් වගේ රටකට එන්න මට highly recommend කරන්න පුළුවන් ඔන් ටාගට් එඩියුකේෂන් කියන ඒජන්සි එක. ඒකට හේතුව තමයි ඇත්තටම මේ වගේ රටකට අපිට ස්ටඩී වලට එන්න ඉන්නවා නම් හරි ස්පෙෂල් ස්ටඩීස් වලට එන්න ඉන්නවා නම් අපිට තියෙන ලොකුම බැරියර් එක තමයි අපිට තියෙන ගාණ තියෙන මුදල අපිට හැන්ඩල් කරන්න ටිකක් අමාරු, ඇචීව් කරන්න අමාරු ගාණක් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඒ කියන්නේ ඒක ඩිග්‍රී එකෙන් හරි නැත්නම් මාස්ටර් එකක් කරනවා නම් හරි ඒක වෙනස් වෙනවා. කොහොම කරත් ලොකු ගාණක් එනවා ඒක හැන්ඩල් කරන්න. ඊට අමතරව ඒජන්සි එකක් විදිහට මම ඊට කලින් ගොඩක් ඒජන්සිත් එක්ක කතා කරලා තියෙනවා. ඒවත් එක්ක කම්පෙයාර් කරනකොට ලොකු ගණන් කියන්නේ ඉතින් ඒජන්සි කොස්ට් එකයි ඒවත් එක්ක කම්පෙයාර් කරනකොට ඔන් ටාගට් එඩියුකේෂන් එකේ තියෙන ස්පෙෂල්ම වැදගත්ම දේ තමයි එයාලගේ තියෙන රීසනබල් ප්‍රයිස් එක. ඉතින් කාට හරි නිව්සීලන්ඩ් වගේ රටකට එන්න අයිඩියා එකක් තියෙනවා නම් ඔයාලා ගිහින් කතා කරලා බලන්න, නිකන් කතා කරලා බලන්න. ඇත්තටම එයාලගේ ප්‍රයිස් එක වගේම A to Z හැන්ඩල් කරනවා අපේ ඕනම කේස් එකක්. ඔයාලා ඩිග්‍රී එකට වෙන්න පුළුවන්, එතකොට PhD එකක් හරි මාස්ටර් එකක් හරි ඕනම දෙයකදී ගිහිල්ලා එකේ ඉන්න කුමාරි මැඩම් ඇත්තටම මෙයා ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි කෙනෙක්. ඕන වෙලේක ෆෝන් එකක් ආන්සර් කරනවා. ඕන වෙලේක කතා කරන්න පුළුවන්, ගිහිල්ලා කතා කරන්න පුළුවන්. ඒතර බිසි වෙන තැන් වගේ අර ෆෝන් එකක් ආන්සර් කරන්න නැති එහෙම විස්තරයක් නැහැ එතන. ඕන වෙලේක අපි කෝල් එකක් ගත්තොත් එයා ෆෝන් එක ආන්සර් කරනවා. ඒකත් ස්පෙෂල් කියන්න ඕනේ. ඕන දෙයක් කතා කරගන්න පුළුවන්. ඉතින් එයා A to Z අපේ ඕනම කේස් එකක් හැන්ඩල් කරනවා. මුලින් ඉඳලාම SOP කරන ඒවා. ඊට අමතරව ගොඩක් ප්‍රොසෙස් තියෙනවා මේකේ, ගොඩක් ෂෝ මනි ප්‍රොසෙස් තියෙනවා. මේ හැමදේම A to Z හැන්ඩල් කරනවා. ඒ කියන්නේ අපිට කිසි දෙයක් බය වෙන දෙයක් නැහැ. ඉතින් මට කියන්න ඕනේ ලංකාවේ ස්ටුඩන්ට්ලා ගොඩක් එක්කෝ ලොකු මුදලක් දීලා වෙන තැනකට, ඒ කියන්නේ සමහර මං කියන්නේ අනිත් තැන් හොඳ නැහැ කියලා. ගොඩක් වෙලාවට ලොකු මුදලක් දීලා අන්තිමේදී වැඩේ වෙන්නෙත් නැහැ. මග අතරමං වෙනවා. ගොඩක් මුදලක් නාස්ති වෙනවා. ඉතින් ඒජන්සියක් විදිහට එයා කිසිම ගාණක් ගන්නෙ නැහැ. ස්ටුඩන්ට් කෙනෙක් විදිහට, ඒ කියන්නේ මෙහෙම රටකට යන්න ඒජන්සියක් විදිහට ඒජන්සි කොස්ට් එකක් විතර නැහැ. අපේ වියදම් ටික තමයි අපි වෙනස් කරගන්න ඕනේ. ඉතින් ඒකයි මට කියන්න ඕනේ. මම මෙහෙට දැන් ඇවිල්ලා ඉන්නේ. දැන් මාස 8ක් විතර වෙනවා. මට පුළුවන් highly recommend කරන්න. මම දන්න ගොඩක් අය දැන් මෙහෙට ඇවිල්ලා ඉන්නවා ස්ටුඩන්ට්ලා විදිහට PhD කරන්න, මාස්ටර්ස් කරන්න. ඉතින් ඔයාලට බැචලර් එකක් වුණත් කරන්න නිව්සීලන්ඩ් වගේ රටකට එන්න පුළුවන්. ගිහින් කතා කරලා බලන්න කුමාරි මැඩම්. හරිම හොඳයි අයියා. ඉතින් ඒක තමයි මගේ ස්පෙෂල් පණිවිඩය. Thank you.